සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් පේජ් එකේ process එක ගැන. මෙතනදී මුලින්ම අපි PHP tag එකක් දාගෙන අපේ session එක start කරලා නැත්තම් session එක start කරන්න දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ connection file එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ user log වෙලා නැත්තම් හරි ඊට පස්සේ අපේ user login එක true නැත්තම් හරි මෙතනදී අපේ process file එකේ තියෙන check.php file එක run වෙන්න කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ logged in එකයි user role එකයි variables වලට assign කරගෙන තියෙනවා. ඊළඟට අපේ user login වෙලා නැත්තම් index.php file එකට load වෙන්න කියලා හදාගෙන තියෙනවා. ඊළඟට මෙතනදී අපේ login වෙච්ච user seller කෙනෙක් නෙවෙයි නම් home.php file එකට load වෙන්න කියලා හදාගෙන තියෙනවා. ඊළඟට මෙතනදී අපේ header එක require කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී code එකකින් ඉන්නේ අපේ category table එකේ තියෙන category data ටික load වෙන්න කියලා මෙතනදී query එකක් දාගෙන තියෙනවා. ඊළඟට අපි ඒකට අදාළව array එකක් දාගෙන තියෙනවා. ඊළඟට අපේ success message එකයි error message එකයි variables වලට assign කරගෙන තියෙනවා. ඊළඟට තියෙන අපේ design එකට අදාළ code එක. ඊළඟට අපි දැන් කතා කරමු අපේ JavaScript code එක ගැන. අපේ script code එකේදී මුලින්ම constants variables වලින් අපි දාගත්තු IDs ටික මෙතනදී අල්ලගෙන තියෙනවා. ඊළඟට අපි upload area එක click කරාට පස්සේ file input එක open වෙන්න තියෙන code එක තමයි මේ තියෙන්නේ. ඊළඟට file input change කියන code එක තමයි මේ තියෙන්නේ. ඊළඟට අපේ image එකක් drag කරලා drop කරන්න තියෙන JavaScript code එක තමයි මේ තියෙන්නේ. ඊළඟට මෙතනදී අපි handle file select කියලා function එකක් හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ අපි කෝඩ් කරගෙන තියෙන්නේ validate file type එක. ඊළඟට අපේ validate file size එක දාගෙන තියෙනවා MB 5ට වඩා වැඩි වෙන්න බෑ කියලා. ඊට පස්සේ අපේ create preview එක දාගෙන තියෙනවා. ඊළඟට අපේ remove image කියන බටන් එකට අදාළ function එක දාගෙන තියෙනවා. ඊළඟට මෙතනදී අපි කතා කරන්නේ form submission part එක. මෙතනදී අපි constants variables වලින් අපි දාගත්තු product title එකට description එකට category එකට price එකට level එකට status එකට දාගත්තු අපි IDs ටික මෙතනදී අල්ලගෙන තියෙනවා. ඊළඟට මෙතන අපේ validation part එක කරගෙන තියෙනවා. මුලින්ම product title එකක් නැත්තම් product title is required කියන message එක show වෙන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ product title එකේ length එක 150ට වඩා වැඩි නම් product title must be less than 150 characters කියලා message එක show වෙන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ product description එකක් නැත්තම් product description is required කියන message එක show වෙන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපේ product description එකේ length එක 1000ට වඩා වැඩි නම් product description must be less than 1000 characters කියලා message එක show වෙන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ category එකේ value එක 0 නම් මෙතනදී අපි message එක දාගෙන තියෙනවා please select a category කියලා. ඊළඟට අපේ price එක නැත්තම් හරි price එක බිංදුවට වඩා අඩු නම් හරි සමාන නම් හරි මෙතනදී අපි message එක දාගෙන තියෙනවා price must be greater than 0 කියලා. ඊට පස්සේ අපේ level එකේ value එක 0 නම් මෙතනදී please select a level කියලා දාගෙන තියෙනවා. ඊළඟට අපේ status එකේ value එක 0 නම් please select status කියලා දාගෙන තියෙනවා. ඊළඟට අපේ image එකක් නැත්තම් මෙතනදී product image is required කියලා වෙනවා. ඊළඟට මෙතනදී අපේ constant එකක් දාගෙන form data එක හදාගන්න. ඊළඟට මෙතනදී අපේ form data ටික append කරගන්නවා product title එකේ description එකේ category එකේ price එකේ level එකේ status එකේ product image එකේ. ඊළඟට මෙතනදී අපි try catch එකක් දාගෙන තියෙනවා. අපේ catch එකේ දාගෙන තියන්නේ අපිට මෙතනදී try එකේ error එකක් ආවොත් අපිට පෙන්වන message එක තමයි an error occurred please try again කියලා. අපේ try එකේ දාගෙන තියෙන්නේ අපේ මෙතනදී form data ටික යන්නේ මෙතනදී process file එකේ තියෙන product register process.php file එකට කියලා. ඊට පස්සේ යන්නේ යන method එක තමයි post method එක. ඊළඟට අපේ data ටික ඔක්කොම input කරාට පස්සේ අපේ register button එක click කරාට පස්සේ අපේ result එක success නම්
මෙතනදී අපිට මේ ලින්ක් එක තමයි පෙන්නන්නේ. ඊළඟට මෙතනදී අපේ error message පෙන්නන්න මෙතනදී function එකක් හදාගෙන තියෙනවා show error කියලා. ඊට පස්සේ අපේ success message පෙන්නන්න මෙතනදී show success කියලා function එකක් හදාගෙන තියෙනවා. ඊළඟට අපේ message reset කරන්න reset message කියලා function එකක් හදාගෙන තියෙනවා. අපි ඒක ඇතුලේ set time out එකක් දාගෙන තියෙනවා අපේ message එක පෙන්නලා තත්පර 5කින් ඉක්ම වෙන්න කියලා. ඊළඟට මෙතන අපේ reset alert box එකේ අපි මේ ඒ set time out එකම තමයි දාගෙන තියෙන්නේ. ඊළඟට අන්තිමට අපේ footer එක require කරගන්න වෙනවා. ඊළඟට අපි දැන් බලමු අපේ validation part එක කොහොමද display වෙන්නේ කියලා. මේ විදිහට home page එකට ගිහිල්ලා අපි හදාගෙන තියෙන්නේ අපේ create skill කියන බටන් එකට. ඒ ක්ලික් කරාට පස්සේ අපේ product registration page එක show වෙනවා. මෙතනදී අපි මුලින්ම product title එකක් select කරන්නේ නැතුව අපි register button එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා product title is required කියලා. ඊළඟට අපේ product title එකට product title එකක් දැම්මට පස්සේ අපි අනිත් ඒවා මොකුත් fill කරන්නේ නැතුව අපි දැන් register button එක click කරාට පස්සේ අපිට එනවා product description is required කියලා. ඊළඟට අපේ product description එකත් fill කරගෙන මේ විදිහට අපි fill කරගෙන මේ විදිහට register button එක click කරාට පස්සේ අපිට select category කියලා එනවා. ඊට පස්සේ අපේ category එකක් select කරලා අපේ product title එකයි අපේ description එකයි දාගෙන මේ විදිහට register button එක click කරාට පස්සේ අපිට එනවා price එක 0 greater than 0 කියලා. ඊට පස්සේ අපේ title එකයි description එකයි category එකයි price එකක් දාගමු. price එකක් දාලා අපි select කරාට පස්සේ අපිට එනවා select a level කියලා. ඊළඟට අපේ title එකක් දාගෙන අපේ description එකක් දාගෙන අපේ category එකක් දාලා price එකක් දාලා level එක select කරගන්නවා beginner කියලා. අපි අනික් ඒවා මුකුත් කරන්නේ නැතුව අපි ආයි register button එක click කරාට පස්සේ අපිට එනවා please select a status කියලා. ඊට පස්සේ අපේ title එක දාලා මේ විදිහට අපේ level එකත් select කරගන්නවා beginner කියලා. අපේ status එක දාගන්නවා active කියලා. ඊට පස්සේ අපි register button එක click කරාට පස්සේ product image is required කියලා එනවා. මේ විදිහට title එක දාගෙන description එක category එක price එක ඊට පස්සේ අපේ level එක status එක ඊට පස්සේ අපි image එක drop කරගමු check කරගන්න. මේ විදිහට අපි image එකක් දාගමු. මේ තියෙන අපේ remove image button එක. අපි මේ විදිහට register button එක click කරාට පස්සේ මේ විදිහට success කියන message එක එනවා. ඊළඟට අපේ database එකේ ඒ data ටික save වෙනවා. මේ විදිහට අපි academic result skill අපි දාගත්තු data ටික මෙතනදී database එකට save වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරමු අපේ product register process.php file එක ගැන. මේ තියෙන්නේ අපේ product register process.php file එක. මෙතනදී මුලින්ම අපි php tag එකක් දාගෙන අපේ session එක start වෙලා නැත්තම් මෙතනදී session එක start කරන්න කියලා code එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ header එකට අපේ text එක plain විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ connection.php file එක දාගෙන තියෙනවා. අපේ
අපේ යූසර් ලොගින් වෙලා නැත්නම් හරි අපේ යූසර් ලොගින් එක true නැත්නම් හරි මෙතනදී echo වෙන්න දාගෙන තියෙනවා unauthorized access කියලා. ඊට පස්සේ exit වෙනවා. ඊට පස්සේ අපේ යූසර් රෝල් එක variable එකකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී if එකක් දාලා අපේ යූසර් seller කෙනෙක් නෙවෙයි නම් මෙතනදී echo වෙන්න දාගෙන තියෙනවා only sellers can register product කියලා. ඊට පස්සේ exit වෙන්න දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ user ID එක variable එකකට assign කරගෙන තියෙනවා. ඊළඟට අපේ post method එකෙන් එන data ටික මෙතනදී variables වලට store කරගෙන තියෙනවා. ඊළඟට මෙතනත් අපි පොඩි validation part එකක් කරගෙන තියෙනවා. මෙතනදී අපේ product title එක empty නම් product title is required කියලා වැටෙනවා. ඊට පස්සේ අපේ product title එක 150ට වඩා වැඩි නම් product title must be less than 150 characters කියලා එනවා. ඊට පස්සේ අපේ description එක empty නම් product description is required කියලා වෙනවා. ඊට පස්සේ අපේ description එක 1000ට වඩා වැඩි නම් product description must be less than 1000 characters කියලා වෙනවා. ඊට පස්සේ අපේ category ID එක බිංදුව හෝ බිංදුවට වඩා අඩු නම් මෙතනදී please select a valid category කියලා එනවා. ඊට පස්සේ අපි else එකක් දාගෙන අපේ verify category exist එක දාගෙන තියෙනවා. මෙතනදී අපේ database query එක ඊළඟට අපි valid levels ටික variables වලට assign කරගෙන තියෙනවා beginner intermediate advanced කියලා. ඊළඟට valid status ටිකක් මෙතනදී variable එකකට store කරගෙන තියෙනවා active inactive කියලා. ඊළඟට මෙතනදී if එකක් දාගෙන අපේ category එකේ invalid විදිහට තියෙන්නේ මෙතනදී echo වෙනවා invalid category selected කියලා. ඊට පස්සේ අපේ price එක බිංදුව හෝ බිංදුවට වඩා අඩුයි නම් මෙතනදී price must be greater than 0 කියලා වැටෙනවා. ඊට පස්සේ අපේ level එක empty නම් echo වෙනවා please select a level කියලා. ඊට පස්සේ අපි මෙතනදී in array එකක් දාගෙන වෙලා තියෙන්නේ level validation එක. ඊට පස්සේ මෙතනදී status එක empty නම් please select a status කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපේ මෙතනදී ආයි in array එකක් දාගෙන තින්නේ අපේ status එකට දාලා validation එක. ඊළඟට අපේ image එක upload කරලා නැත්නම් මෙතනදී please upload a product image කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතනදී exit වෙනවා. ඊළඟට අපේ image කියලා variable එකක් හදාගෙන product image එක variable එකට assign කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී allowed minds කියලා මෙතනදී image file type එක add කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී අපේ file type එක වැරදි නම් මෙතනදී echo වෙනවා invalid file type only jpg png and bp are allowed කියලා. ඊට පස්සේ exit කියලා වෙනවා. ඊළඟට මෙතනදී අපේ file size එක දාගෙන තියෙනවා. අපේ file size එක 5MB වෙන්න ඕනේ. 5MB වලට වඩා වැඩි නම් මෙතනදී echo වෙනවා image size must be less than 5MB කියලා. ඊට පස්සේ exit කියලා දාගෙන තියෙනවා. ඊළඟට මෙතනදී අපි හදාගෙන තියෙන්නේ අපේ image එක add කරලා register වුණාට පස්සේ මෙතනදී upload කියන folder එකට upload product කියන folder එකට අපේ image ටික add වෙන්න කියලා තමයි අපි හදාගෙන තියෙන්නේ. ඊළඟට මෙතනදී අපි register වුණාට පස්සේ අපි register වෙච්ච data ටික database එකට insert වෙන්න කියලා insert query එකක් දාගෙන තියෙනවා. ඊළඟට මෙතනදී අපේ if එකක් දාගෙන කරන්නේ අපේ database query එක හරිනම් මෙතනදී success කියලා echo එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ database query එක වැරදි නම් මෙතනදී අපිට echo වෙන්නේ fail to register the product please try again කියලා. ඊළඟට මෙතනදී අපි දාගෙන තියෙන්නේ try catch එකක් නිසා අපේ try එකකින් වෙන දේ සිද්ධ වෙන්නේ නැත්තම් මෙතනදී අපේ coach එකෙන් echo වෙනවා and error occurred කියලා. ඉතින් අපි මේ විදිහට තමයි අපේ product registration page එකේ process එක ගැන කතා කරේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් දවසක හමු වෙමු.